මේ සමචතුරාශ්‍රය කියලා කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන තල රූපයක්. එතකොට මේ සමචතුරාශ්‍රය දැන් අපි කතා කරා බ්‍රහ්මක සම්මිති ගණය 4ක් වුණා. වාර 4ක්නේ සමපාත උනේ. එතකොට මෙයාගේ සම්මිති කක්ෂ කීයක් තියනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් සමපාත වෙන වාර ගණන එහෙමත් නැත්නම් ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් නම් තල රූපයක් නම් ඒකේ බ්‍රහ්මක සමමිති ගණය අර සමමිතික අක්ෂ ගණනට සමාන වෙනවා. අපි බලමු ඊළඟට සම්පාත ත්‍රිකෝණයක් ගැන. ඒකෙත් සමමිතික අක්ෂ ඡේදනය වෙන තැන තමයි භ්‍රමණ කේන්ද්‍රය එන්නේ. එතකොට මේ භ්‍රමණ කේන්ද්‍රය තියලා අපි මේකත් A කියලා ලකුණු කරගමු. B C. එතකොට සම්මිතික අක්ෂය තියලා මේක කරකවනකොට වාර 1යි ඊට පස්සේ වාර 2යි අය නැවතත් මුල් පිහිටීමට එන විට වාර 3ක් සමපාත වෙලා. වාර 3ක් සමපාත වෙලා. අපි දන්නවා සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂත් 3ක් තියෙනවා. ඒකේ භ්‍රමක සම්මිති ගණයත් 3ක් වෙනවා. එතකොට තව දෙයක් තමයි ද්විපාර්ශ්වික සම්මිතිය නැති රූප වලටත් භ්‍රමක සම්මිතියක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාන්තරාශ්‍රය. ඔගොල්ලෝ සමාන්තරාශ්‍රයක් ඇඳලා මේ විදිහට සමාන්තරාශ්‍රය ඇඳලා ඒකේ තවත් සටහනක් අරගෙන තියලා බලන්න එක සමපාත වෙනවද කියලා. ඒ සමපාත වෙන වාර ගණනට කියනවා අපි භ්‍රමක සමමිති ගණය කියලා. එතකොට මෙන්න මේ තල රූප වල බලන්න සමපාද ත්‍රිකෝණය ගත්තට පස්සේ ඒකේ සම්මිතික අක්ෂ ගණන 3යි භ්‍රමක සම්මිති ගණය ඒකත් 3යි. ඒ කියන්නේ භ්‍රමක සම්මිතියක් තියෙනවා මේකට. අපි දැන් බලුවානේ සමාන්තරාශ්‍රයට ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ නැහැ. ඒක ඔයාලට ඇඳලා බලන්න පුළුවන්. එකිනෙක මත සම්පාත වෙන්නේ නැත්නම් ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ. හැබැයි භ්‍රමක සම්මිති ගණයක් තියෙනවා. ඒ කියන්නේ තියලා එක් වටයක් කරකවනකොට දෙවතාවක් සමපාත වෙනවා. රොම්බසයට ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ 2යි භ්‍රමක සම්මිති ගණය 2යි. රුචිකෝණාශ්‍රයට ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ 2ක් තියෙනවා. භ්‍රමක සම්මිති ගණයත් 2ක් තියෙනවා. දැන් සමචතුරාශ්‍රය අපි කතා කරා. ඒකේ සම්මිතික අක්ෂ තියෙනවා 4ක්. ඒ වගේම තමයි භ්‍රමක සම්මිති ගණයත් 4යි. පංචාශ්‍රයේ ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගණන 5යි. භ්‍රමක සම්මිති ගණනත් 5යි. ඒ කියන්නේ ඒ රූප සියල්ලකම භ්‍රමක සම්මිතියක් තියෙනවා. එහෙම නොවන තල රූපත් තියෙනවා. ෂඩාශ්‍රයේ ඒ වගේම තමයි භ්‍රමක සම්මිති ගණයක් තියෙනවා. ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන 6ක් තියෙනවා. භ්‍රමක සම්මිතික ගණයත් 6ක් වෙනවා. අෂ්ටාශ්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන 8යි. භ්‍රමක සම්මිති ගණයත් 8යි. එතකොට භ්‍රමක සම්මිති ගණය 2 හෝ 2ට වඩා වැඩි වෙන තල රූප වලට අපි භ්‍රමක සම්මිතියක් තියෙන කියලා කියනවා. එතකොට භ්‍රමක සම්මිතියක් තියෙන තල රූපයක් නම් ඒකේ භ්‍රමක සම්මිති ගණය 1ට වඩා වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ ඉගෙනගත්ත පාඩම තුලින් 8 ශ්‍රේණියට අදාළ සමමිතිය පාඩමේ අභ්‍යාසවල නිරත වෙන්න.